අහස පොළව ගැට ගහට වගේ කල්පනා කරන්න. මම සීයේ මේ රැප් එකක් කරන්නවා. සීයලව දන්නේ රැප් පහපු කාලේ තොපිලයි වදිලාත් නෑ. ඕනම් මට ෆ්‍රී ස්ටයිල් උත් පුළුවන්. අනික පුතේ ඔය රැප් කියන එක හැමෝටම පුළුවන් එකක්. මොකද ඒක මේ ඔය දැන් සංගීතය ගත්තොත් හින්දු වල එහෙම එක එක වර්ගීකරණ තියෙනවනේ පුතේ. ඔය රැප් වල නෑනේ. මට ඕවා පුළුවන්. මම ඉතින් ඕවා ප්‍රසාදනය කරන්න ගියේ නෑ. ඕනනම් එකක් තියනවා ඕනම් බලා ගන්නවා. Iya me no tala de baldo kerita ni dambe kata nako to hitu aja bola mage kes bahu ne akala ya ya ko mama siya umbe mama tanna mai kale indala english rap bahu dang rap benat kali la karo mama huwe bola rap pe kahalau bola ne ton tat eta denne mandi putih mama denne rap pe kane engini gahagana putih mage rap pigena gena wat haja putih jopila danna rap api padene kali yako api ipadune ne dia yako terung kani mama danna rap eka සීයා කොහොමද මේ වගේ රැප් තැනකට අනේ සීයේ මටත් කියලා දෙන්නකෝ මං හිතුවේ නෑ මේ සීයා ආහා පොල්ලෝ මේ එහෙම දැන් ඉතින් අපි පොලිටි කරලා කියලා දෙන්නට අමාරුයි කමන්නේ ඇත්තටම මහත්තුවේ ෆ්‍රී ස්ටයිල් වැඩ නෙවෙයි මම උඹට කියලා දෙන්නම් කොහොමද කරන්න ඉන්නේ කියලා ඉස්සරවම පොතේ මොකක් හරි උඹ හිතගනි මෙහෙම දෙයක් උඹ කඩේට ගිහිල්ලා Bagaimana wakil pang kumbaga kade, kumbaga ko agad dia kade. So kote ana tiene kade tiga pahu kerang ini tiga boy. Kade tiga sini serong pacar boleh kedo. Mama kade tiga ni tu apa itu mama kade dah ya dia para wal mama para pahu kerang awe kada wal peti kada wada kada mas kada khas kada wada kada okam dekke mama eva pahu kerang awe mage thara pare gini mama kepek dala awe pare superior අනේ වගේ අදාළ නැති වචන තේරුමක් ඇති සහ තේරුමක් නැති වචන ගොඩක් දාන්න. ඒකට තමයි දිග. එතකොට අර පොඩි දෙයක් මම කඩේට ගියා. ඒකේ වගේ නේද මම පඩේට යන්න ගෙදර පිටත් උනා තර පරිච්චිට අවේ යකෝ මගේ ඔළුව කර වෙලේ අවුවට කර වෙලා තමයි මල්ලි ගෙන්ද කම්පුලේ පය ගහපු මිනිස්සු අපි හැමදාම ඒ ගෙන්ද කම්පුලේ පය ගහලා කර ටික පහුරගෙන ගියා මම යකෝ කඩවල ඔක්කොම පහුරගෙන කඩවල මම දැක්ක මේකේ ගමේ මිනිස්සු ඔක්කොම දන්නවා මම යකෝ දැනගෙන හිටියේ මම යකෝ මම දැනගෙන ඔක්කොම ගියේ යකෝ කඩේට ගිහිල්ලා මම පොතුවේ ගත්තේ පොඩි උත්සාහයක් දාලා බලනවාකෝ යම් කිසි සිද්ධියක් දැන් ඔබ ඉස්සරෝම ඔබ කියනවා ඔබට උණ හැදිලා ස්පිරිතාලේ එක ෆ්‍රී ස්ටයිල් මම ඉස්කෝලේ ඉස්සරහ කඩේට ගිහිල්ලා අයිස් පැකට් එක කෑවේ අයිස් පැකට් එක කාලා තමයි මට උණ හැදිලා මම ගෙදරට ආවේ ගෙදරින් බැනුම් අහලා ඊට පස්සේ මම ගියේ ඒ කඩ පෙලි ඔක්කොම පහු කරගෙන මම ත්‍රිවිල් එකේ ගියේ ගිහිල්ලා මම ඒ හෝප් එකට ගිහිල්ලා මම බෙහෙත් ගත්තේ මම රැප් එක කියලා බෙහෙත් ගත්තේ යකෝ ડોක්ටර් දුන්න බෙහෙත් ටික පමචෙන් අරන් ආවේ දැන් නම් හොඳයි වගේ සුපිරියටම හොඳයි වගේ මල්ලි උඹලා බෙහෙත් ගන්නilla හෝප් එකේ සුපිරි පොට් Mapuche හැමදාම ඕවා බටාර කියලා පුරු වෙනවා ඊට පස්සේ රැප් පුළුවන් වැඩේ තියෙන්නේ පුතේ ප්‍රසිද්ධ වෙන එක ඒකයි අවුල තියෙන්නේ කියන්නේ ඕවා පුළුවන් හැමෝටම සාමාන්‍ය පුළුවන් නමුත් අර ප්‍රසිද්ධිය තමයි එතනදී අර ඒක උඩට එන්නේ මම නැතුව කඩේ සරල දෙයක් දැන් ඔය පුතා කරන්නේ හොඳට තව පුරුණා හායි වගේ තාත්තට මටත් කියලා යන්න පුළුවන් ඊළඟට ඔය YouTube එකේ බීට් එකක් දාලා එහෙම කියන්න පුළුවන් ඕවා මම හතරේ ඔපු